සුබ දවසක් ඔගොල්ලෝ හැමදෙනෙක්ටම. ඉතින් ඔගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ අපේ Adobe Photoshop tutorial series එකේ 7 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ගිය සතියේ වීඩියෝ එක සහ ඊට කලින් සතියේ වීඩියෝ එක ඔස්සේ අපි ප්‍රධාන වශයෙන්ම කතා කරා Adobe Photoshop තුල අපි ගොඩක්ම frequently use කරන creative graphic designing tool එකක් වන type tool එක හෙවත් text tool එක පිළිබඳව. ඉතින් මෙතනදී අපි මූලික වශයෙන්ම කතා කරේ කොහොමද මේ type tool එක පාවිච්චි කරලා නිවැරදි විදියට ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්නේ, ටෙක්ස්ට් මාස්කින් කරන්නේ කොහොමද, ටෙක්ස්ටිං වලට සම්බන්ධ විවිධ ප්‍රොපර්ටිස් සහ ඇඩ්ජස්ට්මන්ට්ස් වගේ දේවල් වෙනස් කරන්නේ කොහොමද, ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියන දේ වගේම ඉංග්‍රීසි සහ සිංහල ෆොන්ට්ස් පිටතින් අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරලා මේවා Photoshop තුල නිවැරදි විදියට භාවිතා කරන්නේ කොහොමද කියන කාරණය ගැනත් අපි කලින් සතිවල වීඩියෝ ඔස්සේ සාකච්ඡා කරා, ඔයාට මතක ඇති. ඉතින් ඒ වගේම තමයි අපි ගිය සතියේ වීඩියෝ එක ඔස්සේ කතා කරා මේ ටයිපින් වලට සම්බන්ධ තවත් ඩිරෙක්ට් ටොපික් එකක් වන ක්‍රියේටිව් ටයිපෝග්‍රැෆි කියන කන්සෙප්ට් එක. ඉතින් එතනදී අපි කතා කරා ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් වගේ දේවල් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියන දේ වගේම ඒ වීඩියෝ එකේ අවසානයේට අපි ගොඩක් ලස්සන මොඩර්න් පෝස්ටර් ඩිසයින් එකකුත් සිද්ධ කරා, ඔයාට මතක ඇති. හොඳයි. ඉතින් අද දවසේ මේ වීඩියෝ එක ඔස්සේ අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ Adobe Photoshop තුල අපි ගොඩක් නිරන්තරයෙන්ම පාවිච්චි කරන, අපිට කලින් වීඩියෝස් වලදී සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න බැරි වෙච්ච තවත් ටූල්ස් කිහිපයක් පිළිබඳව. ඉතින් මෙතනදී කතා කරන්න යන සමහර ටූල්ස් අපි කලින් වීඩියෝ වලදී පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් යටතේ බ්‍රීෆ්ලි කතා කරා. හැබැයි අපිට ඒ ටූල්ස් ඉන් ඩීටේල් පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණේ කතා කරන්න බැරි වෙච්ච නිසා මම හිතුවා අන්න ඒ ටූල්ස් සහ තවත් ටූල්ස් කිහිපයක් පිළිබඳව මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න. ඒ විතරක් නෙමෙයි, අද වීඩියෝ එක ඔස්සේ අපි ඇඩ්ජස්ට්මන්ට්ස් ලේයර්ස් කිහිපයක් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආරාධනා කරන ඔයගොල්ලෝ හැමදෙනෙක්ටම වෙනද වගේම මේ වීඩියෝ එකත් සමග දිගටම රැඳිලා ඉන්න. අපි යමු වීඩියෝ එකට. හොඳයි. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට Adobe Photoshop software එක open කරගත්තා. ඉතින් අපි වෙනද වගේම මේ create new කියන බටන් එක දීලා අපේ අද project එක ඉදිරියට continue කරගෙන යමු. ඉතින් ඊට පස්සේ මේ විදිහට new document window එක open වුණාට පේනවා ඇති. ඉතින් අද දවසේ project එක සඳහා මම ලබා දෙන්නේ width එක 1080ක් වගේම height එක pixels 1350ක් වන ටිකක් vertical හැඩේ blank canvas එකක්. ඒ වගේම මම resolution කියනාගේ 72කට සීමා කරනවා. ඒ වගේම මේ අනිකුත් settings මම මේ විදිහටම තියාගෙන අද දවසේ project එක create කරගන්නවා. හරි. ඉතින් අපි කලින් සතිවල නම් මෙන්න මේ විදිහට තමයි project එකට දාලා settings වෙනස් කර ගැනීම සිද්ධ කරේ. ප්‍රධාන වශයෙන්ම අපි සිද්ධ කරගත්තේ project එකට දාලා width එක, height එක සහ resolution කියන ප්‍රධානම settings තුන විතරයි අපි adjust කරගත්තේ. ඉතින් අපිට කලින් videos වලදී ආවරණය කරන්න බැරි වෙච්ච තවත් පොඩි setting එකක් තියෙනවා. ඉතින් ඒ තමයි මෙන්න මේ artboards කියන section එක. ඉතින් අද අපි කතා කරමු මොකක්ද මේ artboard කියන property එකෙන් එහෙමත් නැත්නම් section එකෙන් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ artboard කියන section එක ඔයාලට ගොඩක්ම උපකාරී වෙනවා. ඔයාලට multiple images සහ multiple canvases වගේ දේවල් එකම workspace එකේ create කරගන්න ඕන වුණාම ඉතින් මෙතනදී මම අදහස් කරේ මේ artboard කියන checkbox එක මේ විදිහට enable කර ගැනීමෙන් ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ workspace එකේ එක canvas එකකට අමතරව canvases විශාල ප්‍රමාණයක් create කරගන්න වගේම ඔයා create කරගත්ත canvas එකෙන් පරිබාහිරව images වගේ දේවල් workspace එකේ රඳවා තබා ගන්නත් මෙන්න මේ artboards කියන section එක එහෙමත් නැත්නම් checkbox එක enable කර ගැනීමෙන්. ඉතින් අපිට කලින් videos වලදී නම් මේ artboards කියන section එක කොහෙත්ම වැදගත්ුනේ නැහැ. ඉතින් ඔයාලට මේ ගැන පොඩි idea එකක් ලබා දෙන්න මම මේ විදිහට අද project එක සඳහා මෙන්න මේ checkbox කියන box එක මේ විදිහට enable කරගන්නවා. ඉතින් එච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට create කියන button එක දීලා අද දවසේ project එක create කරගන්නවා. හරි. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට අද දවසේ project එකට අදාළ blank canvas එක නිර්මාණය කරගත්තා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේ නිර්මාණය කරගත්ත canvas එකට අදාළව මෙන්න මේ විදිහට artboard 1 කියලා section එකක් එහෙමත් නැත්නම් layer name එකක් මේ විදිහට add වෙලා තියෙනවා අපේ workspace එකේ. ඉතින් ඒ විතරක් නෙමෙයි
ඔයා මේ වෙනකොට layer palette එක පැත්තට ගියත් ඔයාට බලා ගන්න පුළුවන් අපේ මේ layer එක එහෙමත් නැත්නම් blank canvas එක නිර්මාණය වෙලා තියෙන්නේ මේ artboard 1 කියන වෙනත්ම section එකක් ඇතුළත කියලා. ඉතින් සරල වශයෙන්ම කිව්වොත් අපි මේ create කරගෙන තියෙන layer එක එහෙමත් නැත්නම් blank canvas එක නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ artboard කියන section එක යටතේ. එහෙමත් නැත්නම් මේ artboard කියන එකේ sub category එකක් විදිහට තමයි මේ blank canvas එක මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් නම් මේ විදිහට artboard කියන section එක enable කරගැනීමෙන් තොරව තමයි අපේ project එක ඉදිරියට කරගෙන ගියේ. එතකොට මේ වගේ artboard කියලා වෙනමම section එකක් අපිට බලා ගන්න තිබ්බේ නැහැ. ඉතින් මේ විදිහට අපි artboard section එක enable කරගත්තට පස්සේ තමයි මෙන්න මේ විදිහට section එකක් අපේ layer palette එක තුලට add උනේ. ඉතින් දැන් අපි කතා කරමු කොහොමද මේ artboard කියන එක පාවිච්චි කරලා අපි editing කටයුතු පහසුවෙන් කරගන්නේ සහ අපේ workflow එක productive විදියට සිද්ධ කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇතිනේ මම එතනදී කිව්වා අපිට පුළුවන් මේ artboard කියන category එක නැත්තම් concept එක පාවිච්චි කරලා මේ workspace එකේ අපි මේ දැනට create කරගත්ත canvas එක හැරෙන්න තවත් multiple canvases වගේ දේවල් create කරගන්න මේ එකම workspace එකේ. ඉතින් ඔයා හිතන්න ඔයාට අවශ්‍ය වෙනවා මේ වගේම තවත් canvas එකක් එහෙමත් නැත්නම් තවත් artboard එකක් මේ workspace එකේම create කරගන්න. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ යන්න layer palette එකට. ඊට පස්සේ මේ අදාළ artboard එක මේ විදිහට select කරලා keyboard එකේ control J කියන sequence එක press කරන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ මේ workspace එකේ අපි කලින් originally නිර්මාණය කරගත්ත artboard එකට අමතරව තවත් ඒ artboard එකේම කොපියක් නිර්මාණය වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් ඔයා layer palette එක පැත්තට ගියොත් ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට අපි කලින් නිර්මාණය කරගත්ත artboard එකට අමතරව තවත් artboard කොපියක් මේ වෙනකොට අපේ layer palette එක තුල ඉහළින්ම position වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් multiple canvases ඔයාට අවශ්‍ය ප්‍රමාණයකට නැත්නම් ඔයාට අවශ්‍ය කරන විදියට දිගටම මේ workspace එකේ create කරගෙන යන්න කිසිම බාධාවකින් තොරව. ඉතින් මේ විතරක් නෙමෙයි ඔයාට මේ විදියට multiple blank canvases නිර්මාණය කරගන්නවා වගේම ඔයාට අවශ්‍ය විවිධ images වගේ දේවලුත් මේ workspace එකේ පිටතින් place කරගන්න පුළුවන් වෙනවා මේ artboard එකක් විදියට ඔයාගේ project එක create කර ගැනීමෙන්. ඉතින් ඒක demonstrate කරලා ඉන්නම් මම දැන්. ඉතින් ඊට කලින් මම මේ දැනට create කරගත්ත artboard copies දෙක delete කරගෙන ඉන්නම්. ඒ සඳහා මම කරන්නේ මේ artboard එක මේ විදිහට select කරලා keyboard එකේ delete එක ඔබනවා. ඒ වගේම මේ අනිත් artboard එකත් මම delete කරගන්නවා. හොඳයි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ artboard එකෙන් පිටතට වෙනත් image එකක් import කරගෙන ඉන්නම්. කොහොමද ඔයාට ඒ විදිහට image එකක් position කරගන්න පුළුවන් වෙන්නේ කියලා පෙන්වන්න. ඉතින් මං ගාව තියෙනවා ඒ සඳහා images කිහිපයක්. හොඳයි මම මෙන්න මේ image එක drag කරගෙන ඇවිල්ලා මගේ canvas එක තුලට අතාරිනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ canvas එක තුලට මේ අදාළ image එක add උනේ normal විදිහට. ඉතින් දැම්මට පුළුවන් මෙන්න මේ image එක මේ විදිහට drag කරගෙන ඇවිල්ලා මෙන්න මේ canvas එකෙන් පිටතට මේ විදිහට position කරගන්න. ඉතින් ඔයාලට මතක ඇති අපිට කලින් නම් මේ විදිහට artboard එකක් විදිහට අපේ project එක save නොකර නම් මෙන්න මේ විදිහට අපේ images මෙන්න මේ workspace එකට කෙලින්ම ගෙනල්ලා අතාරින්න වෙන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේ image එක මේ අදාළ canvas එක තුල පාවිච්චි කරන්න විතරයි. ඉතින් මේ විදිහට artboard එකක් විදිහට save කර ගැනීමේ තියෙන ප්‍රධානම වාසියක් තමයි මේ විදිහට අපිට අවශ්‍ය කරන images සහ විවිධ elements වගේ දේවල් අපිට අපේ workspace එකෙන් පරිබාහිරව position කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට layer palette එක පැත්තට ගියොත් අපි දැනට මේ select කරලා තියෙන image එකට අදාළ layer එක position වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ artboard කියන section එකෙන් පරිබාහිරව. එහෙමත් නැත්නම් artboard කියන section එකට උඩින් තමයි මෙන්න මේ image එකට අදාළ layer එක position වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් සම්පූර්ණයෙන්ම අදහස් වෙන්නේ ඔයා මේ artboard කියන section එක යටතේ include කරන images, text සහ ඕනෑම element එකක් සඳහා ඔයා කරන editing දේවල් මෙන්න මේ image එක සඳහා බලපාන්නේ නැති බව. ඉතින් මෙන්න මේක තමයි artboard එකක් පාවිච්චි කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙන ප්‍රධානම වාසිය.
ඉතින් දැන් ඔයා කල්පනා කරනවා ඇති ඇයි අපිට මේ වගේ ආර්ට්බෝඩ් එකක් විදියට අපේ ප්‍රොජෙක්ට් එක කරගෙන යාම අත්‍යවශ්‍ය වෙන්නේ අපිට සාමාන්‍ය විදියට මේ ඉමේජ් එකක් වෙනම ටැබ් එකක් යටතේ ඕපන් කරගෙන අපේ එඩිටිං වගේ දේවල් මෙන්න මේ එකම කැන්වස් එකක් යටතේ සිද්ධ කරන්න පුළුවන් කියලා. ඉතින් සරල වශයෙන්ම මේ ආර්ට්බෝඩ් කියන කන්සෙප්ට් එක වැදගත් වෙන්නේ ඔයා යම්කිසි ඩිසයින් එකක් කරගනිද්දී ඒ සඳහා යම්කිසි රෙෆරන්ස් ඉමේජ් එකක් පාවිච්චි කරනවා නම් ඉතින් උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයාට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ ඉමේජ් එකක් Photoshop තුල මේ වගේ blank canvas එකකින් පටන් අරගෙන from scratch කරගෙන යන්න. ඉතින් එතනදී ඔයාට අවශ්‍ය වෙනවා ඔයා මේ ඩිසයින් එක සඳහා use කරන reference image එක මේ විදියට compare කර මේක මොන විදියටද සිද්ධ වෙන්න ඕන නැත්නම් මොන විදියටද images සහ elements වගේ දේවල් place වෙන්න ඕන මේකේ color correction කරගන්නේ මොන විදියටද කියලා පොඩි idea එකක් ලබා ගන්න. ඉතින් ඒ සඳහා මෙන්න මේ විදියට image දෙක side by side තියාගෙන ඔයාට edit එක කර ගැනීම ගොඩක් පහසු වෙනවා. මෙන්න මේ විදියට artboard එකක් විදියට ඔයා image එකක් නැත්නම් ඔයාගේ project එක ඉදිරියට කන්ටිනියු කරොත් ඉතින් ඒ විදියට ඔයා සිද්ධ කරේ නැත්නම් ඔයාට සිද්ධ වෙනවා එක්කෝ වෙනත් ටැබ් එකක් යටතේ මේ ඉමේජ් එක දාලා මේ ටැබ්ස් අතර මාරු වෙවි ඔයාගේ ඩිසයින් එක ඉදිරියට කන්ටිනියු කරන්න. එහෙමත් නැත්නම් මොනිටර්ස් දෙකක් වගේ පාවිච්චි කරලා එක මොනිටර් එකක මෙන්න මේ ඉමේජ් එක පොසිෂන් කරගෙන අනිත් මොනිටර් එකේ මෙන්න මේ ඔයාගේ ඩිසයින් එක සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් කම්ප්ලෙක්ස් ප්‍රොසෙස් එකක්. ඉතින් සරලවම අපිට පුළුවන් මෙන්න මේ විදියට ආර්ට්බෝඩ් එකක් විදියට අපේ ප්‍රොජෙක්ට් එක සේව් කරලා මෙන්න මේ විදියට side by side තියාගෙන ගොඩක් seamlessly ගොඩක් productively අපේ ප්‍රොජෙක්ට් එක ඉදිරියට කරගෙන යන්න. ඉතින් ඔන්න ඔක තමයි ආර්ට්බෝඩ් එකක් පාවිච්චි කිරීමේ තියෙන ප්‍රධානම වාසිය සහ ඇයි අපි ආර්ට්බෝඩ් එකක් අපේ ප්‍රොජෙක්ට් එකක් සඳහා පාවිච්චි කරන්න ඕන කියන කාරණය. හරිද මං හිතනවා දැන් මේ වෙනකොට ඔයාලට ආර්ට්බෝඩ්ස් කියන කන්සෙප්ට් එක හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් මම මේ විදියට දාගත්ත ඉමේජ් එක මේ විදියට ලේයර් එක සිලෙක්ට් කරලා අයින් කරගන්න. මොකද මේක දැනට මට අවශ්‍ය වෙන්නේ නැති හින්දා. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ආර්ට්බෝඩ් කියන concept එක පාවිච්චි කරන්නේ. හොඳයි. ඉතින් දැන් අපි කතා කරන්න පටන්ගෙන ඉමු අද දවසේ අපේ topic එක වන Photoshop tools explanation කිරීම ගැන. හොඳයි. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පළවෙනිම tool එක තමයි eraser tool එක. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකකදීත් මේ eraser tool එක පිළිබඳ පොඩි introduction එකක් සිද්ධ කරා. ඉතින් ඔයාලට මතක ඇති අපි layer masking ගැන කතා කරන වීඩියෝ එකේදී මෙන්න මේ layer masking එකක් apply කිරීමේ තියෙන වාසිය සහ eraser tool එක පාවිච්චි කිරීමේ තියෙන වාසි වෙන වෙනම කතා කරා ඔයාලට මතක ඇති. ඉතින් එතනදී අපි මූලික වශයෙන්ම මේ eraser tool එක වැඩ කරන්නේ කොහොමද කියලා කතා කරා. ඉතින් අද අපි බලමු කොහොමද වැඩි දුරටත් මේ eraser tool එක පාවිච්චි කරලා අපේ editing දේවල් සිද්ධ කරගන්නේ කියලා. ඉතින් eraser tool එක පාවිච්චි කරලා ඔයාලට ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ image එකක අනවශ්‍ය කොටස් එහෙමත් නැත්නම් අනවශ්‍ය pixels සම්පූර්ණයෙන්ම delete කිරීමක් නැත්නම් erase කිරීමක් සිද්ධ කරගන්න පුළුවන් මේ eraser tool එක පාවිච්චි කරලා. ඉතින් eraser tool එක පාවිච්චි කරන්න මම යම්කිසි image එකක් මගේ canvas එක තුලට මේ විදියට import කරගෙන ඉන්නම්. හරි. ඉතින් මම මෙන්න මේ විදිහේ image එකක් මගේ canvas එක නැත්නම් artboard එක තුලට මේ විදියට include කරගත්තා. ඊට පස්සේ මම මේ tick icon එක දීලා මෙන්න මේ free transform box එකෙන් exit වෙනවා. හරි. ඊට පස්සේ මම දැන් කරන්නේ eraser tool එක access කරන්න එක. ඉතින් eraser tool එක access කරන්න වාට කරන්න තියෙන්නේ යන්න tool palette එක පැත්තට tool palette එකට ගියාට පස්සේ tool palette එකේ මෙන්න මේ විදිහට ටිකක් මැද හරියෙන් ඔයාට බලා ගන්න පුළුවන් අපේ eraser tool එක position වෙලා තියෙනවා. ඉතින් ඔයාට simply මෙන්න මේක මේ විදිහට එක සැරයක් click කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් keyboard එකේ E කියන අක්ෂරය press කරලත් ඔයාට eraser tool එකට ගොඩක් ලේසියෙන් shift වෙන්නත් පුළුවන්. ඉතින් දැන් ඔයාට පේනවා ඇති මම මේ විදිහට eraser tool එක select කරාට මට මෙන්න මේ image එක සඳහා eraser tool එක access කරන්න හෝ use කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මොකද ඔයාලට පේනවා ඇති මම මේ විදිහට eraser tool එක access කරාට පස්සේ මගේ mouse icon එක මෙන්න මේ වගේ ටිකක් warning icon එකක් වගේ හැඩයකට shift වෙනවා. ඉතින් ඔයාලට මතක ඇති අපේ කලින් නම් මේ eraser tool එක access කරද්දී අපිට ලබා ගන්න පුළුවන් උනේ brush එකක්. එහෙමත් නැත්නම් circle එකක හැඩය තියෙන icon එකක්. ඉතින් මෙන්න මේ icon එක આવොත් ඒකෙන් අදහස් වෙන්නේ ඔයාට මේ image එක සඳහා eraser tool එක access කරන්න අවස්ථාවක් නැති බව.
ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි මේ වෙනකොට ඔයාගේ ඉමේජ් එක පවතින්නේ ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන කැටගරි එක යටතේ. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකකදී එහෙමත් නැත්නම් මේ වීඩියෝ සීරීස් එකේ මුල්ම වීඩියෝ එකේදී වගේ කතා කරා ස්මාර්ට් ඔබ්ජෙක්ට් සහ රාස්ටරයිස් ලේයර් ටයිප් කියන ප්‍රධානම ලේයර් ටයිප් දෙක ගැන. ඉතින් එතනදී ඔයාලට මතක ඇති මම ඔයාලට ක්ලියර්ලි කිව්වා මේ ඉරේසර් ටූල් එක සහ බ්‍රෂ් ටූල් එක කියලා කියන්නේ රාස්ටරයිස් ලේයර් ටයිප් එක සඳහා යූස් කරන්න පුළුවන් ටූල්ස් දෙකක්. මේක ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් යටතේ තියෙන ඉමේජස් සඳහා කිසිසේත්ම පාවිච්චි කරන්න බැරි ටූල් එකක් කියන විත්තිය. ඉතින් මෙතනදිත් වෙලා තියෙන්නේ අන්න ඒ වගේ දෙයක්. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකකදීත් එහෙම නැත්නම් ගිය සතියේ වීඩියෝ එකේදීත් මෙන්න මේ දේ ගැනම කතා කරා. ඉතින් ඔයාලට ඒ සඳහා කරන්න තියෙන්නේ යන්න ලේයර් පැලට් එක පැත්තට. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඉමේජ් එකට දාලා ඉමේජ් thumbnail preview එකේ මෙන්න මේ වගේ පොඩි ෆයිල් අයිකන් එකක් පෙන්නනවා. ඉතින් මේකෙන් කියන්නේ මේ ඉමේජ් එක මේ වෙනකොට තියෙන්නේ ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන කැටගරි එක යටතේ. ඉතින් ඒක අපිට ඩිස්ප්ලේ කරන පොඩි අයිකන් එකක් තමයි මෙන්න මේ පොඩි අයිකන් එක. ඉතින් මේ ඉරේසර් ටූල් එක ඇක්සස් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ සරලවම මෙන්න මේ ඉමේජ් එක රාස්ටරයිස් ලේ එකක් බවට කන්වර්ට් කරන්න. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ මේ ලේ එක සිලෙක්ට් කරලා ඒක උඩ රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා රාස්ටරයිස් ලේ කියලා මේක ක්ලික් කරන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට අපේ ඉමේජ් එක රාස්ටරයිස් වුණා වගේම මේ විදිහට අපේ ඉරේසර් ටූල් එකත් අපිට ඇක්සස් කරන්න පුළුවන් වුණා. ඉතින් සරලවම දැන් අපිට පුළුවන් වෙනවා අපිට මේ ඉමේජ් එකේ අනවශ්‍ය කොටස් එහෙම නැත්නම් අනවශ්‍ය පික්සල්ස් ඉරේස් කරගන්න මේ ඉරේස් ටූල් එක පාවිච්චි කරලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මවුස් එක ක්ලික් කරගෙන මෙන්න මේ විදිහට බ්‍රෂ් කරගන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට බ්‍රෂ් කරගත්තට හරිම විදිහට මේක ඉරේස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් සොෆ්ට් විදිහට තමයි මේ ඉරේස් වීම සිද්ධ වෙන්නේ. ඉතින් මට බ්‍රෂ් පාරවල් මේ විදිහට කීපයක් යොදා ගන්න වෙනවා මේ එක කොටසක්. එහෙමත් නැත්නම් එක පික්සල්ස් රේන්ජ් එකක් මේ විදිහට ඩිලීට් කරගන්න. ඉතින් මට අවශ්‍ය වෙනවා එක ක්ලික් එකකින් එහෙමත් නැත්නම් ක්ලික්ස් කිහිපයකින් මෙන්න මේ ස්කයි ඒරියා එක සම්පූර්ණයෙන්ම ඉරේස් කරගන්න. ඉතින් ඒ සඳහා මම මේ විදිහට ප්‍රොපර්ටි පැනල් එක පැත්තට යනවා. ප්‍රොපර්ටි පැනල් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් opacity කියලා සෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ opacity කියන සෙක්ෂන් එක ගාවට මේ විදිහට mouse එක ගෙනියන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට opacity කියන ටෙක්ස්ට් එක ගාව අපේ icon එක hand tool එකක් විදිහට shift වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් mouse එකේ right key එක මේ විදිහට click කරගෙන වම් පැත්තට swipe කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේ විදිහට අපේ opacity level එක මේ විදිහට වැඩි වෙනවා. ඉතින් මම opacity කියන එක 100%ක් කියන තැනට දානවා. ඊට පස්සේ මම මේ විදිහට නැවතත් ඉරේස් කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ගොඩක් ඉක්මනින් ක්ලික්ස් කීපයකින් මට පුළුවන් වුණා මේ ස්කයි ඒරියා එක සම්පූර්ණයෙන්ම ඉරේස් කරගන්න. ඉතින් මම මේ විදිහට ටිකක් zoom in කරගෙන මේ brush size එක ටිකක් අඩු කරගන්නවා. මොකද ඔයාලට පේනවා ඇති මේ කා එක සහ ස්කයි එක පටන් ගන්න තැන පොඩි ඒරියා එකක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ brush එකෙන් මේක ඉරේස් කරන්න ගියොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ කා එකත් මේ විදිහට ඉරේස් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ස්කයි ඒරියා එක විතරක් ඉරේස් කරගන්න. ඉතින් ඒ සඳහා මට පුළුවන් මේ brush size එක වෙනස් කරගන්න. brush size එක වෙනස් කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ යන්න property panel එකට. property bar එකට මේ විදිහට ගියාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි drop down menu එකක් තියෙනවා. නැත්නම් drop down arrow එකක් මේ විදිහට තියෙනවා. මේක ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාලට brush එකේ size එක අඩු වැඩි කරගන්න පුළුවන් slider එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට brush එකේ size එක මේ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් keyboard එකේ alt එක සහ mouse එකේ right එක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් mouse එක වම් පැත්තට මේ වගේ swipe කරගන්න. ඉතින් එතකොට ඔයාලට පේනවා ඇති අපේ eraser brush size එක මෙන්න මේ විදිහට අඩු වැඩි වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ අපේ eraser එකට අදාළ eraser diameter එක මේ විදිහට pixels again අඩු වැඩි වීම. ඉතින් මම මේ සිනාරියෝ එකට ගැලපෙන පරිදි මෙන්න මේ වගේ brush diameter එකක් තෝරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ නැවතත් මෙන්න මට අවශ්‍ය කරන ඒරියා එක මේ විදිහට brush කරගන්නවා.
හොඳයි. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ විදිහට තමයි ඉරේසර් ටූල් එක පාවිච්චි කරලා මේ ඉමේජ් එකේ අනවශ්‍ය පික්සල්ස් සම්පූර්ණයෙන්ම ඩිලීට් කරගත්තේ. හැබැයි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ කායකේ කොටස් නොත් සමහර තැන් ටිකක් ෆේඩ් අවුට් වෙලා වගේ තියෙනවා. එහෙමත් නැත්නම් මේ කායක සහ මං ඉරේස් කරගත්ත ඒරියා එක ටිකක් බ්ලෙන්ඩ් වෙලා වගේ නැත්නම් ඩිසෝල්ව් වෙලා වගේ තියෙනවාට බලා ගන්න පුළුවන් පොඩි සොෆ්ට් ටච් එකක් තමයි මෙන්න මේ ට්‍රාන්සිෂන් දෙක අතර තියෙන්නේ. ඔයාට ඒක හොඳට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඒරියා එක ඔයා ફોකස් කරොත්. ඉතින් මට අවශ්‍ය වෙනවා අන්න ඒ සොෆ්ට් ට්‍රාන්සිෂන් එක අයින් කරගන්න. එහෙමත් නැත්නම් එකම විදියට මෙන්න මේ රේන්ජ් එකේ තියෙන පික්සල්ස් ඉරේස් කරගන්න. ඉතින් ඔයාට පේන වෙති මම මෙන්න මේ විදිහට නැවතත් ඕල්ට් එක සහ මවුස් එකේ රයිට් ඇරෝ එක මේ විදිහට ක්ලික් කරගනිද්දී මේ වෙලාවේ හાર્ඩ්නස් කියන වැලියු එක පවතින්නේ 100% කියන අගේ යටතේ. ඉතින් මෙන්න මේ හින්දා තමයි මේ විදිහට අපිට soft transition එකක් එහෙමත් නැත්නම් blend වෙන විදිහට අපේ erasing කියන property එක පාවිච්චි වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ hardness කියන අගේ ටිකක් වැඩි කරගෙන බලන්න මොන විදිහටද මේක ඊට පස්සේ erase වෙන්නේ කියලා. ඉතින් මේ hardness එක වැඩි කරගන්න වට කරන්න තියෙන්නේ මේ විදිහට alt එක සහ mouse එකේ right button එක මේ විදිහට click කරගෙන mouse එක පහළට මේ විදිහට drag කරන්න. එතකොට ඔයාට පේනවා ඇති මේ brush එකට එහෙම නැත්නම් eraser brush එකට අදාළ මෙන්න මේ රතු පාට කොටස මේ විදිහට ටිකක් වැඩි solid පාටකට convert වෙනවා. ඉතින් ඔයාට පේනවා ඇති මම මේ විදිහට නැවත hardness එක 0 කරොත් මේ රතු පාට කියන කලර් එක background එකත් සමග dissolve වීමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මම නැවත මේ hardness එක 100%ක් වගේ කරගනිද්දි අන්න ඒ dissolve වෙච්ච නැත්තම් blend වෙච්ච ගතිය සම්පූර්ණයෙන්ම අයින් වෙලා මෙන්න මේ රවුම තුල solid රතු පාටක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් අපිට හැකියාව තියෙනවා ගොඩක්ම direct විදියට අපිට අවශ්‍ය කරන pixels ටික එක සමාන විදියට erase කරගන්න. ඉතින් ඒ සඳහා මම කරන්නේ මෙන්න මේ විදියට hardness එක වැඩි කරගත්තා. ඊට පස්සේ brush size එක තා චුට්ටක් මම අඩු කරගත්තා මේ විදියට. ඊට පස්සේ මම කරන්නේ මට අනවශ්‍ය කරන areas මෙන්න මේ වගේ erase කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේන මෙති අර කලින් තිබ්බ transition එක මේ විදියට සම්පූර්ණයෙන්ම අයින් වෙලා එක සමාන විදියට මගේ image එකේ තියෙන pixels අයින් වෙනවා මේ විදියට. හොඳයි. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපි hardness එක 0% තියාගෙන erase කරාට පස්සේ මේ විදිහට hardness එක 100% වෙනකන් shift කරගෙන erase කරගත්තට පස්සේ අපේ background එක එහෙමත් නැත්නම් මේ sky area එක erase වෙච්ච ආකාරය ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ප්‍රධාන වශයෙන්ම erase tool එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට erase tool එක පාවිච්චි කරන එකේ තියෙන ප්‍රධානම අවාසිය තමයි මේ විදිහට අපි delete කරගත්ත area එකක් අපිට නැවත recover කරගන්න හැකියාව නැහැ. ඉතින් මේ විදිහට ඔයා delete කරගත්තට පස්සේ මේ අදාළ pixels ඔයාගේ image එකෙන් සම්පූර්ණයෙන්ම delete වීමකට ලක් වෙනවා. මේව නැවත ඔයාට මතු කරගන්න හැකියාව නැහැ. ඉතින් ඒ සඳහා තමයි අපි layer masking කියන ටෙක්නික් එක use කරේ. එතකොට ඔයාට පුළුවන් වෙනවා මේ විදිහට ඔයා delete කරගත්ත pixels නැවත මතු කරගන්න සම්පූර්ණයෙන්ම erase නොකර. හරි. ඉතින් කොහොම වුණත් අන්න මේ විදිහට තමයි අපි eraser tool එක ප්‍රධාන වශයෙන්ම use කරන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි වට පේන මේ property bar එකේ තවත් option එකක් තියෙනවා flow කියලා. ඉතින් දැනට මේ flow කියන අගය 100%ක් කියන අගය තමයි තියෙන්නේ. ඔයාට පුළුවන් මේක ටිකක් මේ විදිහට අඩු කරගෙන බලන්න මොන විදිහටද දැන් මේ brush tool එක apply වෙන්නේ කියලා. ඒ වගේම මම hardness එකත් මේ විදිහට අඩු කරගන්නවා 100% වෙනකම්ම. ඉතින් දැන් මම මේ විදිහට නැවතත් brush කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් මේ flow එක නැවතත් මේ විදිහට ටිකක් වැඩි කරගෙන බලන්න මොන විදිහටද මේක බලපාන්නේ කියලා ඔයාගේ erase එක සඳහා. ඉතින් ඔයාට පේනවා ඇති මම මේ විදිහට flow එක ටිකක් මේ විදිහට වැඩි කරගෙන යද්දි ලොකු පරාසයක් නැත්තම් ලොකු range එකක් මේ විදිහට erase වෙනවා බලා ගන්න පුළුවන් එක click එකකින්. ඒ වගේම මම flow එක අඩු කරගෙන යද්දි ගොඩක්ම මේ විදිහට 8ක් 9ක් 10ක් විතර වගේ value එකට change කරාම ගොඩක් soft විදිහට තමයි එහෙමත් නැත්නම් පොඩි පරාසයකට තමයි මේ eraser tool එකෙන් මට erase කරගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ විදිහට තමයි අපි eraser tool එක පාවිච්චි කරන්නේ. ඉතින් අන්න ඒ tools
සහ ඒ ප්‍රොපර්ටිස් තමයි ඔයා ඉරේසර් ටූල් එකට අදාළව මූලික වශයෙන්ම දැනගන්න ඕන. හොඳයි, ඊළඟට අපි කතා කරන්න පටන් ගමු මේ ඉරේසර් ටූල් එකේම එක ප්‍රභේදයක් වන තවත් ටූල් එකක්. ඒ තමයි බ්‍රෂ් ටූල් එක. ඉතින් මට මතක විදිහට මේ බ්‍රෂ් ටූල් එක අපි කලිනුත් යම් කිසි තැනකදී පාවිච්චි කරා එක වීඩියෝ එකකදී. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ ඉරේසර් ටූල් එකත් නිවැරදි විදිහට භාවිතා කරන්න කියන දේ ගැන. ඉතින් ඒ සඳහාම මම කරන්නේ නැවතත් මූ ටූල් එකට මේ විදිහට shift වෙනවා. ඊට පස්සේ මම මේ විදිහට import කරගත්ත image එක සම්පූර්ණයෙන්ම delete කරගන්නවා. මේ විදිහට delete key එක press කරනවා. ඊට පස්සේ මේකට ගැලපෙන තවත් image එකක් මම import කරගන්නවා මේ canvas එක තුලට. හොඳයි, මම මෙන්න මේ image එක මගේ canvas එක තුලට import කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ image එක canvas එක තුලට import උනේ. හරි, ඉතින් මම ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ image එකට දාලා background එක සම්පූර්ණයෙන්ම අයින් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ වෙනකොට මේ image එක තියෙන්නේ smart object කියන category එක යටතේ. මම කරන්නේ මේක right click කරලා rasterize කරනවා. ඊට පස්සේ property bar එකට නැත්නම් property panel එකට මේ විදිහට යනවා. ඊට පස්සේ ටිකක් මේ විදිහට යටට scroll කරාට පස්සේ quick actions යටතේ මේ විදිහට remove background කියන option එක තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. මම මේක එක සැරයක් click කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ image එකට අදාළ background එක සම්පූර්ණයෙන්ම අයින් වුණා. ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ සමහර තැන් හරිම විදිහට ගොඩක් precise විදිහට select වෙලා නැහැ. මේ සමහර blue shades අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ fur areas වල. ඉතින් මෙන්න මේ ගැටලුව සඳහා remedy එකක් අපි කතා කරා. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ mask එක select කරලා properties panel එකට යන්න. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට scroll කරාට පස්සේ refine කියන section එක යටතේ තියෙනවා select and mask කියලා option එකක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් එතනින් මෙන්න මේ areas නැවත හොඳින් refine කරගන්න ඔයාගේ image එකට ගැලපෙන විදිහට. ඉතින් මට මෙතනදී මගේ image එක නැත්තම් mask එක refine කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මට ඒක නෙමෙයි මෙතනදී highlight කරන්න ඕන වෙන්නේ. මේ brush tool එක පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණේ ගැන. හරි, ඉතින් ඉස්සෙල්ලා මම කරන්නේ brush tool එක access කරනවා. ඉතින් brush tool එක access කරන්න ඔයාට කරන්න තියෙන්නේ නැවතත් යන tool palette එකට. tool palette එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට brush icon එකක් තියෙනවා. ඉතින් මේක තමයි මූලික වශයෙන්ම අපේ brush tool එක. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මේක මේ විදිහට select කරලා ගන්න. ඒ වගේම keyboard එකේ B අකුර press කරලා ඔයාලට පුළුවන් මේ brush tool එකට shift වෙන්න. ඉතින් brush tool එක හෝ eraser tool එක access කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ brush circle එකක් විතරයි. ඉතින් මේ දෙකේම වෙන්නේ ඇත්තටම කිව්වොත් ටිකක් එකම විදිහට තමයි settings සහ adjustments වගේ දේවල් වෙනස් කරගන්න තියෙන්නේ. ඔයාලට සරලවම අර eraser tool එකේ පාවිච්චි කරා වගේම තමයි මේ brush tool එකත් පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් brush size එක වෙනස් කරනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ alt එක සහ right එක මේ විදිහට press කරගෙන ඔයාලට brush size එක වැඩි කරගන්න පුළුවන්. hardness එක මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. අර කලින් වගේම eraser tool එක පාවිච්චි කරා වගේම brush tool එකත් ඔයාලට සරලවම අන්න ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාලට opacity level එක සහ flow level එක තෝරන්න පුළුවන්. smoothing level එක තෝරන්න පුළුවන් සහ angle එක වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. මේක අපි ඉස්සරහට කතා කරමු. ඉතින් දැන් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ image එකට අදාළව shadow එකක් වගේ ලබා දෙන්න. ඉතින් අන්න ඒ වගේ වැඩක් කර ගැනීම සඳහා තමයි මෙන්න මේ brush tool එක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. හොඳයි, ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට tool palette එකේ පල්ලෙහාට මෙන්න ඊට පස්සේ මෙන්න මේ වගේ ධන ලකුණක් තියෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් අලුතින් blank layer එකක් නිර්මාණය කරගන්න. මම මේ විදිහට blank layer එකක් නිර්මාණය කරගන්නවා. ඉතින් මේ layer එක අපි අර create කරගත්ත artboard section එක යටතේ ඉහළින්ම position වුණාට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට foreground color එක black කියන වර්ණයට set කරගෙන මේ canvas එකේ කැමති තැනක් මෙන්න මේ විදිහට පාට කරගන්න නැත්නම් brush කරගන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අන්න ඒ විදිහට මම brush කරාට පස්සේ මෙන්න මේ වර්ණය නැත්නම් මේ කළු පාට වර්ණය මේ canvas එක පුරාම apply වෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති ඇයි මම මේ විදිහට brush tool එක පාවිච්චි කරලා brush කරගනිද්දී මෙන්න මේ විදිහට කළු පාටින් අපේ canvas එක color වෙන්නේ කියලා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි මේ වෙලාවේ අපි foreground කියන mode එකට set කරලා තියෙන්නේ මේ black කියන color එක නිසා.
ඉතින් ඔයා ෆෝග්‍රවුන්ඩ් එකට සෙට් කරන වර්ණයෙන් තමයි බ්‍රෂ් එකෙන් බ්‍රෂ් වෙන වර්ණය වෙනස් වීමකට ලක් වෙන්නේ. උදාහරණයක් විදිහට මට පුළුවන් මේ බ්ලැක් කියන වර්ණයට අමතරව වෙනත් වර්ණයක් දීලා බලන්න මොන විදිහටද මේක ඇප්ලයි වෙන්නේ කියලා. ඒ සඳහා කරන්න තියෙන්නේ මෙන්න මේ බොක්ස් එක සැරයක් ක්ලික් කරන්න. ඊට පස්සේ අපේ කලර් පික ඔප්ෂන් එක මේ විදිහට ඕපන් වෙනවා. උදාහරණයක් විදිහට මම මෙතනින් රතු පාට සිලෙක්ට් කරලා ඕකේ දෙනවා. ඉතින් දැන් මම නැවත බ්‍රෂ් කරගත්තොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට බ්‍රෂ් වෙන්නේ මම සිලෙක්ට් කරගත්ත රතු පාට වර්ණයෙන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ විදිහට තමයි අපි බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරලා normally බ්‍රෂ් කර ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් බ්‍රෂ් ටූල් එකේ තියෙන ප්‍රධානම ඔබ්ජෙක්ටිව් එක එහෙමත් නැත්නම් වාසිය තමයි මේ විදිහට අපේ canvas එක එහෙමත් නැත්නම් අපේ edit එකකදී අවශ්‍ය කරන වර්ණ ආලේප කර ගැනීම වගේ දේවල් සිද්ධ කරගන්න පුළුවන් මේ බ්‍රෂ් ටූල් එක හරහා. ඉතින් දැන් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ ඉමේජ් එකේ මෙන්න මේ යට ඒරියා එක සඳහා පොඩි ෂැඩෝ එකක් වගේ ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මම නැවතත් මෙන්න මේ වර්ණය බ්ලැක් කියන වර්ණයට දීලා ඕකේ දුන්නට පස්සේ ඔයාලට හිතෙනවා ඇති මට දැන් පුළුවන් මේ විදිහට බ්‍රෂ් ටූල් එක මේ විදිහට පාවිච්චි කරලා මෙන්න මේ ඒරියා එක බ්‍රෂ් කරගන්න කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට බ්‍රෂ් කරගත්තට පස්සේ අමුතු විදිහට තමයි ඒක බ්‍රෂ් වෙන්නේ. එහෙමත් නැත්නම් කිසිම රියලිස්ටික් ගතියකින් තොරව මේ විදිහට ටිකක් ඩල් විදිහට තමයි මෙන්න මේ ෂැඩෝ එක ඇප්ලයි වුනේ. ඉතින් අපිට මේකට ෂැඩෝ එකක් කියලා කියන්නත් අමාරුයි. නිකන් එක බ්‍රෂ් ස්ට්‍රෝක් එකක් විතරයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කිසිම රියලිස්ටික් ගතියක් අපිට මේ ෂැඩෝ එකේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් මම කරන්නේ ඉස්සර වෙලාවම මෙන්න මේ ලේයර් එක ඉස්සෙල්ලාම ඩිලීට් කරගෙන ඉන්නවා. මොකද මේකේ විවිධ බ්‍රෂ් ස්ට්‍රෝක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකින්ද මම මේක අයින් කරගෙන ඉන්නවා. හොඳයි. ඉතින් මම නැවතත් කරන්නේ මම යනවා මේ ලේයර් පැලට් එකේ පල්ලෙහාට ගිහිල්ලා අලුතෙන් ලේයර් එකක් එහෙම නැත්නම් බ්ලැන්ක් ලේයර් එකක් ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ මම නැවතත් බ්‍රෂ් ටූල් එක අරගෙන මේ ෆෝග්‍රවුන්ඩ් කලර් එක බ්ලැක් කියන වර්ණයට shift කරගන්නවා. ඊට පස්සේ මම මෙතනදී opacity කියන property එක ටිකක් අඩු කරගන්නවා. මොකද මට අවශ්‍ය වෙන්නේ නැහැ කළු පාට වර්ණය ගොඩක් visible වෙන්න. එහෙමත් නැත්නම් ටිකක් වැඩි විදියට display වෙන්න මට අවශ්‍යතාවයක් නැහැ. මොකද එහෙම වුණොත් මේ shadow එක apply වෙන්නේ ටිකක් ඩල් විදියට කිසිම රියලිස්ටික් ගතියකින් තොරව. හරි. ඉතින් මේ රියලිස්ටික් විදියට ගන්න නම් මම මේ විදියට ටිකක් opacity එක ටිකක් විතර අඩු කරගත්තා. ඉතින් මට opacity value එක අඩු වැඩි කරගන්න පුළුවන් බ්‍රෂ් කරන අතරතුරත්. හරි. ඉතින් මම කරන්නේ මේ විදියට ටිකක් zoom in කරගෙන මෙන්න මේ අවශ්‍ය කරන ඒරියා එක මේ විදියට ටිකක් බ්‍රෂ් කර ගන්නවා. ඉතින් ඒත් ඔයාලට පේනවා ඇති මේ විදිහට අපි ඇප්ලයි කරගත්ත ෂැඩෝ එක ගොඩක් කෘතිම ෂැඩෝ එකක් වගේ තමයි පේන්නේ. ඉතින් කිසිම ලස්සනකින් තොරව තමයි මේ ෂැඩෝ එකත් ඇප්ලයි වෙලා තියෙන්නේ. ඉතින් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ ෂැඩෝ එක තවදුරටත් ලස්සනට එහෙම නැත්නම් රියලිස්ටික් විදියට ඇප්ලයි කරගන්න. ඉතින් ඒ සඳහා මම කරන්නේ නැවතත් move tool එකට shift වෙනවා. ඊට පස්සේ මේ file වලට ගිහිල්ලා අලුත් document එකක් එහෙමත් නැත්නම් new canvas එකක් create කරගන්නවා. ඉතින් මම මෙන්න මේ settings මේ විදිහටම තියාගන්නවා. ඒ වගේම මෙතනදී මම artboard කියන section එක enable කරගන්නේ නැහැ. මොකද මට මෙතනදී artboard එකක් අවශ්‍ය වෙන්නේ නැති නිසා. ඊට පස්සේ මම create කියන button එක දීලා මේ විදිහට අලුතෙන් canvas එකක් create කරගන්නවා. ඊට පස්සේ මම නැවතත් මගේ original tab එකට මේ විදිහට shift වෙලා මෙන්න මේ cat image එක මේ විදිහට drag කරගෙන ඇවිල්ලා මම අලුතෙන් create කරගත්ත tab එකට ගෙනල්ලා මේ විදිහට අතාරිනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට create කරගත්ත එහෙමත් නැත්නම් background එක remove කරගත්ත මේ cat image එක මෙන්න මේ අලුත් tab එකක් යටතේ තියෙන blank canvas එකට add වුණා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති මේ background layer එකකුත් නිර්මාණය වෙලා තියෙනවා අපේ blank canvas එකට අදාළව. ඉතින් ඒක මේ වෙනකොට lock status එකේ තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ lock icon එක සැරයක් click කරලා මේක unlock කරගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙතනදීත් brush tool එක access කරගන්නවා. ඒකට කරන්නේ මම keyboard එකේ B අකුර press කරනවා. ඊට පස්සේ මම දැන් කරන්නේ නැවතත් මෙන්න මේ shadow එක මේ විදියට apply කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ cat image එකට ටිකක් පහලින් එහෙමත් නැත්නම් මේ cat image එකේ මේ shadow එක apply නොවි ඊට පහලින් තමයි අපි apply කරන කළු පාට shadow එක apply වෙන්නේ. ඉතින් දැන් ඔයා හිතන්න ඔයාට අවශ්‍ය වෙනවා මෙන්න මේ area එකේ මේ තියෙන කළු පාට කොටස ටිකක් අයින් කරගන්න. එහෙම නැත්නම් අපි මේ apply කරගෙන තියෙන කළු පාට areas
නැවතත් සුදු පාට කරගන්න. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන කීබෝඩ් එකේ X කියන අකුර ප්‍රෙස් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් ෆෝග්‍රවුන්ඩ් සඳහා අපි යොදා ගන්න කලර්ස් නැවතත් මාරු වෙනවා. ඉතින් මම නැවතත් X එකේ බුවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ෆෝග්‍රවුන්ඩ් කලර් එක බ්ලැක් වුණා. නැවතත් මම X බුවොත් මේ විදිහට ෆෝග්‍රවුන්ඩ් කලර් එක white වෙනවා. ඉතින් මම දැන් නැවතත් මේ විදිහට බ්‍රෂ් කරගනිද්දී ඔයාලට පේනවා ඇති අපි අර ඇප්ලයි කරගත්ත black color shadow එක නැත්තම් black color overlay එක මේ වෙනකොට සුදු පාටට හැරවෙනවා. නැත්තම් අපේ background එකට ගැලපෙන විදිහට ඒක adjust වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට brush tool එක පාවිච්චි කරලා ගොඩක් realistic හැඩයක් තියෙන shadow එකක් වගේ දීලා බලන්න මොන විදිහටද මේක apply වෙන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සාපේක්ෂව ගොඩක් ලස්සන shadow එකක් අපිට apply කරගන්න පුළුවන් වුණා මේ brush tool එක හරහා. හරි, ඉතින් මීටත් වැඩිය ටිකක් රියලිස්ටික් වෙන්න ඕන මෙන්න මේ සෙක්ෂන් එක යටතේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ සෙක්ෂන් එක ටිකක් පැතලි. ඉතින් මෙන්න මේ ඒරියා එකට සාපේක්ෂව මෙන්න මේ මම highlight කරන ඒරියා එකේ තියෙන curve ගතිය ටිකක් වැඩි. ඒ වගේම depth එකත් ටිකක් විතර අඩුයි මෙන්න මේ ඒරියා එකට සාපේක්ෂව. ඉතින් එතනදී මට සිද්ධ වෙනවා මෙන්න මේ brush එකේ හැඩය ටිකක් වෙනස් කරගෙන මෙන්න මේ ඒරියා එකේ මේ shadow එක apply කරගන්න. ඉතින් ඒ සඳහා මම කරන්නේ mouse එකේ right arrow එක නැත්නම් right button එක මේ විදිහට click කරනවා. ඊට පස්සේ අපිට brush වලට අදාළ මේ brush property panel එක මේ විදිහට open වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මේ brush එකට අදාළ පොඩි preview එකක් මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ පොඩි arrow එකෙන් වගේ select කරලා මේ brush එකේ rotate කරගන්නවට කැමති තැනකට. ඉතින් මෙන්න මේ වැඩේම තමයි මෙන්න මේ property bar එකේ මෙන්න මේ කුඩා icon එක උත් කරන්න. ඔයාට පුළුවන් මේක එහා මෙහා කරගෙන brush එකේ rotation එක වෙනස් කරගන්න. ඉතින් මට මෙතනදී rotation එක වෙනස් කර ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද මම මෙතනදී rotation එක තිබ්බ විදිහටම හදාගන්නවා. ඒ කියන්නේ මෙතන තිබ්බේ අංශක බිඳුව. ඉතින් මම බිඳුව දීලා apply කරනවා. ඉතින් මට මෙතනදී අත්‍යවශ්‍ය වෙන්නේ මේ brush එක තවදුරටත් පැතලි කරගන්න. ඒ සඳහාම කරන්නේ මෙන්න මේ brush එකේ ඔයාලට පේනවා ඇති පොඩි points දෙකක් තියෙනවා උඩින් සහ යටින්. මම කරන්නේ මෙන්න මේ යට තියෙන point එකෙන් මේ විදිහට click කරගෙන මේක ටිකක් ඉදිරියට මේ විදිහට drag කරනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති රවුම මේ විදිහට ellipse එකක් විදිහට නැත්නම් ටිකක් පැතලි රවුමක් විදිහට convert වෙනවා. මම මේ විදිහට මේ dot එකකින් ඇදලා adjust කරගනිද්දි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට brush එක එළියට ගත්තට පස්සෙත් අන්න ඒ හැඩයෙන් මගේ brush එක resize වෙලා තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මට අවශ්‍යයි මෙන්න මේ ඒරියා එකට මෙන්න මේ හැඩේ තියෙන brush එකෙන් ගොඩක් ලස්සන තාත්වික shadow එකක් ලබා දෙන්න. ඉතින් ඔයාට පේනවා ඇති මේ වෙනකොට foreground color එකට add වෙලා තියෙන්නේ white කියන color එක. මම keyboard එකේ X press කරලා මේ විදිහට නැවතත් foreground color එක සඳහා black කියන color එක ලබා දෙනවා. ඉතින් ඔයාට පේනවා ඇති ඒ වගේම මෙන්න මේ ඒරියා එකේ ටිකක් rotation එකකුත් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද මම මෙන්න මේ rotation එක ටිකක් විතර වැඩි කරගෙන බලනවා. ඉතින් මේ විදිහට rotation එක වැඩි කරගත්තට පස්සේ මේ rotation එක create වෙන්නේ නැත්නම් rotation එක apply වෙන්නේ anti clockwise. ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට ප්‍රතිවිරුද්ධව තමයි මේ rotation එක සිද්ධ වෙන්නේ. ඔයා මේ rotation එක වැඩි කරද්දි මේක anti clockwise තමයි apply වෙන්නේ. ඉතින් මට අවශ්‍ය වෙන්නේ මේක clockwise apply කරගන්න. ඉතින් ඒ සඳහා මම මේක ඍණ ගණන් වලට ටිකක් දාලා බලනවා මොන විදිහටද apply වෙන්නේ කියලා. හරි. මෙන්න මේ rotation එක perfect. ඉතින් මම කරන්නේ මෙන්න මේ විදිහට කළු පාට select කරලා ටිකක් zoom in කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ area එක brush කරගන්නවා. ඊට පස්සේ brush size එක මේ විදිහට ටිකක් වැඩි කරගන්නවා. ඊට පස්සේ opacity එක ටිකක් අඩු කරගන්නවා මම. ඊට පස්සේ මෙන්න මේ විදිහට තව දුරටත් මම පොඩි soft shadow එකක් ලබා දෙනවා මෙන්න මේ area එකට. ඊට පස්සේ මේ shadow එක වැඩි වුණාට පස්සේ මම කරන්නේ keyboard එකේ නැවතත් X ඔබලා මෙන්න මේ කොටස් නැවතත් recover කරගන්නවා මට අවශ්‍ය ප්‍රමාණයට. හොඳයි. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිය ගොඩක් රියලිස්ටික් shadow එකක් අපිට ලබා දෙන්න පුළුවන් වුණා මේ brush properties හරි විදියට adjust කර ගැනීමෙන්.
ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ විදිහට තමයි අපි brush කියන tool එක පාවිච්චි කරලා අපේ editing වගේ දේවල් සිද්ධ කරගන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ brush tool එක පාවිච්චි කරන්නේ අපේ canvas එකක් එහෙමත් නැත්නම් image එකක් වර්ණ ගන්නන්න ඕන නහම ඒ වගේම තමයි මේ වගේ shadows highlights වගේ දේවල් add කරගනිද්දි මෙන්න මේ විදිහට manual ක්‍රමයට මේ shadows වගේ දේවල් apply කරගන්නත් අපි brush tool එක පාවිච්චි කරනවා. හොඳයි. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන tool එක තමයි shape tool එක. ඉතින් මේ shape tool එක පාවිච්චි කරලා ඔයාට හැකියාව තියෙනවා විවිධ ජ්‍යාමිතික හැඩතල නිර්මාණය කරගන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාට පුළුවන් ඔයාට කැමති custom shapes පවා නිර්මාණය කරගන්න මේ shape tool එක use කරලා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ shape tool එක access කරලා මේක Photoshop තුල භාවිතා කරන්න කියලා. ඉතින් ඒ සඳහා මම නැවත මගේ original tab එකට මේ විදිහට shift වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ cat image එක මේ විදිහට තෝරලා මේක අයින් කරනවා. මට මේකත් වැඩක් නැහැ. හරි. ඊට පස්සේ මේ විදිහට අපේ original artboard එක මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ shape tool එක access කරනවා. shape tool එක access කරන්න ඔයාට කරන්න තියෙන්නේ යන්න tool palette එකට. tool palette එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කොටුවක icon එකක් තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන් අපි shape tool එක නැත්තම් rectangle tool එක කියලා හඳුන්වන්නේ. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මෙතනදී මම මේක උඩට මේ විදිහට hover කරාට පස්සේ මෙන්න මේ tool එකේ නම විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ rectangle tool කියලා. ඉතින් අපි පොදුවේ මේක shape tool කියලා හැඳින්නුවට අපිට මෙතනදී access කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් draw කරගන්න පුළුවන් ප්‍රධානම මූලික ජ්‍යාමිතික හැඩතල කිහිපයක් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ tool එක මේ විදිහට ටිකක් long press එකක් දෙන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ tool එකේ යටතේ තියෙන sub tools මොනවද කියලා. ඉතින් ඔයාට පේනවා මෙතන පළවෙනියටම active වෙලා තියෙන rectangle tool එක. ඒ වගේම මෙතන eclipse tool, triangle tool, polygonal tool, line tool සහ අවසාන වශයෙන්ම custom shape tool කියලා තවත් tool එකක් තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ඕනෙම ජ්‍යාමිතික හැඩයක් මේ විදිහට select කරන්න. ඊට පස්සේ අදාළ tool එකේ නමින් තමයි මේ tool name එක ප්‍රධාන වශයෙන්ම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි normally මේක හඳුන්වන්නේ shape tool එක කියලා. මොකද අපිට මෙතනදී access කරන්න පුළුවන් shapes ගණනාවක්ම බලා ගන්න පුළුවන් වෙන නිසා. ඉතින් උදාහරණයක් විදිහට මම ඉස්සෙල්ලා මේ rectangle tool එක පාවිච්චි කරලා කොහොමද shape එකක් නිර්මාණය කරගන්නේ කියලා ඔයාට පෙන්නලා ඉන්නම්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ සරලවම මේ විදිහට ඔයාට අවශ්‍ය කරන tool එක මේ විදිහට select කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ mouse cursor එක cross icon එකක් විදිහට shift වෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ යන්න ඔයාගේ canvas එකට නැත්නම් artboard එකට. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට කැමති තැනකට mouse එක ගෙනහිල්ලා mouse එකේ left එකත් click කරගෙන මෙන්න මේ විදිහට ඔයාට කැමති shape එක එහෙමත් නැත්නම් මෙතනදී create වෙන්නේ rectangle එකක්නේ. ඉතින් මේ විදිහට rectangle එකක් draw කරගන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට අපේ rectangle එක draw වුණා. මම මෙතනදී දැන් move tool එකට shift වෙන්නම්. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න හම්බෙන්නේ rectangle එකට දාලා පොඩි stroke එකක් විතරයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ rectangle එකේ fill color එක මේ වෙනකොට වැටලා තියෙන්නේ මෙන්න මේ background එකේ තියෙන සුදු පාට වර්ණයමයි. ඒකින්ද අපිට මේක හරියටම distinguish කරලා හඳුනා ගන්න හැකියාවක් නැහැ මේක rectangle එකක් කියලා. ඉතින් ඔයාට පුළුවන් වෙනවා ඔයා මේ create කරගත්ත ඕනම shape එකකට අදාළ විවිධ properties වගේ දේවල් adjust කරගන්න මෙන්න මේ property panel එක හරහා. ඉතින් ඔයාට ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නේ ඔයා මේ draw කරගත්ත shape එකට අදාළ layer එක මේ විදිහට select කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට property panel එකේ appearance කියලා tab එකක් open වෙනවා. අන්න ඒක යටතේ මෙන්න මේ විදිහට fill, stroke සහ ඒ ඇතුළු අපිට තවත් settings ගණනාවක් මෙන්න මේ appearance කියන section එක යටතේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී තියෙන පළවෙනිම option එක තමයි fill එක. ඉතින් ඔයාලට පේනවා දැනට මේ fill color එක විදිහට set වෙලා තියෙන්නේ සුදු පාට කියන වර්ණය. ඉතින් මට පුළුවන් මෙන්න මේක එක සැරයක් click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි panel එකක් open වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මම Photoshop තුල ගොඩක් නිරන්තරයෙන්ම ඔගේ පාවිච්චි කරපු recent colors. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේ කැමති එකක් තෝරලා දෙන්න. ඔයා කලින් Photoshop තුල වැඩ කරපු colors මේ විදිහට save වෙලා තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාලට පේනවා ඇති මෙන්න මේ පල්ලෙහායින් Photoshop විසින්ම විවිධ folders යටතේ අපේ
කලර්ස් කැටගරයිස් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ RGB කියන එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රධානම කලර්ස් වෙන red, green, blue ඇතුළු තවත් RGB කියන කලර් ප්‍රීසෙට් එකට අදාළ වෙන කලර්ස් ටිකක්. ඒ වගේම මෙන්න මේ CMYK, grayscale වගේ ෆෝල්ඩර්ස් යටතේ ඔයාට ගොඩක් කලර් ඔප්ෂන්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙතනින් ඕනම කලර් එකක් සරලව මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්න. එතකොට ඔයාට පේන වෙතේ අදාළ කලර් එකෙන් අපේ මේ රෙක්ටැන්ගල් එකේ ෆිල් කලර් එක චේන්ජ් වෙනවා. ඉතින් මේ විතරක් නෙමෙයි ඔයාට පුළුවන් ඔයාට කැමති කලර් එකක්, ඒ කියන්නේ කස්ටම් කලර් එකක් ලබා දෙන්න. ඒ සඳහා ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා කලර් පිකර් කියලා ඔප්ෂන් එකක්. ඔයාට පුළුවන් මේක ක්ලික් කරන්න. ඊට පස්සේ අපේ solid color box එක මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාට සරල වශයෙන්ම මේ විදිහට කැමති කලර් එකක් තෝරලා මේ විදිහට OK කියන බටන් එක දෙන්න පුළුවන්. එතකොට ඒ අදාළ කලර් එක මේ ෂේප් එකේ ෆිල් කලර් එක විදිහට shift වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙතනදී ඔයාට පේන වෙති මේ ඇඩ් වෙන කලර්ස් ඔක්කොම solid colors. ඒ කියන්නේ අපි පාටක් සිලෙක්ට් කරොත් මේ හැම පික්සල් එකකටම සෙට් වෙන්නේ එකම කලර් කෝඩ් එක. එහෙමත් නැත්නම් එකම කලර් එක. ඉතින් ඔයාට අවශ්‍ය වෙනවා මෙතනදී යම්කිසි gradient කලර් එකක් ලබා දෙන්න. ඒ කියන්නේ යම්කිසි පාටවල් දෙකක් සම්මිශ්‍රණය කරපු කලර් එකක් ඔයාට ලබා දෙන්න අවශ්‍ය වෙනවා මේ rectangle එකේ fill කලර් එක විදියට. ඉතින් ඒ සඳහා ඔයාට කරන්න තියෙන්නේ ඔයාට පේනවා ඇති මෙන්න මේ panel එකේ boxes 4ක් තියෙනවා. ඉතින් දැනට ඇක්ටිව් වෙලා තියෙන්නේ මේ solid colors කියන box එක. ඉතින් දැන් ඔයාට apply කරන්න තියෙන්නේ මෙන්න මේ gradient කියන box එක. ඔයාට පුළුවන් මේක එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඇති අපි මේ box එක click කරපු ගමන්ම මෙන්න මේ විදිහේ gradient color එකක් අපේ rectangle එකට automatically apply වුණා. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මේ panel එකේ ටිකක් පල්ලෙහාට ගියොත් මෙන්න මේ විදිහට දැනට ඇප්ලයි වෙලා තියෙන කලර් එක මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අර කලින් වගේම විවිධ ෆෝල්ඩර්ස් යටතේ අපිට ඇක්සස් කරන්න පුළුවන් විවිධ gradient colors මේ විදිහට ඔයාට ඩිස්ප්ලේ වෙනව බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට මේ වගේ කලර් එකක් චේන්ජ් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ palette එකේ එහෙමත් නැත්නම් slider එකේ මේ අදාළ colors change වෙලා මෙන්න මේ වගේ ගොඩක් ලස්සන fill color එකක් එහෙමත් නැත්නම් fill gradient color එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට කැමති කලර් එකක් මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ ස්ලයිඩර් එකට එහෙමත් නැත්නම් මෙන්න මේ gradient slide එකට ඔයාට කැමති කලර් කෝඩ්ස් දෙකක් චේන්ජ් කරලා අන්න ඒ විදිහටත් කලර් එක සෙට් කරන්න. ඉතින් ඒ විදිහට ඔයාට කලර් එකක් චේන්ජ් කරන්න අවශ්‍යයි නම් එහෙමත් නැත්නම් කස්ටම් gradient එකක් නිර්මාණය කරගන්න අවශ්‍යයි නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ එක ස්ලයිඩර් එකක් නැත්නම් මේ එක කලර් ස්ටොප් එකක් ඩබල් ක්ලික් කරන්න. අපි මේකට කියන්නේ මෙන්න මේක කොටුවකට කියන්නේ කලර් ස්ටොප් එකක් කියලා. ඉතින් මෙතන තියෙන්නේ එක කලර් ස්ටොප් එකක්. ඒ වගේම එහා පැත්තේ තියෙන්නේ තවත් කලර් ස්ටොප් එකක්. ඉතින් මේ gradient එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ අපි මේ කෙලවරකට ලබා දීලා තියෙන කලර් එක සහ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ ලබා දීලා තියෙන කලර් එක සම්මිශ්‍රණය කිරීමෙන් තමයි gradient එක සාමාන්‍ය වශයෙන් සිද්ධ කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතනදී නම් gradient 3ක් ලබා දීලා තියෙනවා. මෙතනදී ටිකක් තද නිල් පාටක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මැද හරියේදී ටිකක් ලා පාට එහෙමත් නැත්නම් සුදු පාටට හුරු කලර් එකක් ලබා දීලා තියෙනවා. වගේම නැවතත් මේ ප්‍රතිවිරුද්ධ පැත්තේ ඊටත් වැඩිය ටිකක් අඩු නිල් පාට කලර් එකක් ලබා දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මීට වැඩිය ටිකක් සිම්පල් කලර් gradient එකක් try කරලා බලමු. උදාහරණයක් විදිහට මෙන්න මේ කලර් එක select කරමු. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති මෙන්න මේ gradient එක සඳහා යොදාගෙන තියෙන්නේ color codes දෙකක්. ඒ කියන්නේ තද නිල් පාටක් සහ ඊට අඩු ලා පැහැති නිල් පාටක් විතරයි. මේ gradient එක සඳහා මැද වර්ණයට කිසිම වර්ණයක් ලබා දීලා නැහැ. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙතනදී මෙන්න මේ color stop එකක් ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ අලුත්ම color pick එකක් අපිට open වෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට සරල වශයෙන්ම කැමති වර්ණයක් මේ විදිහට select කරලා ඒ අදාළ වර්ණය ඔයාලට ගැලපෙනවා කියලා හිතනවා නම් ඒ අදාළ වර්ණය select කරලා මෙන්න මේ OK කියන බටන් එක ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති apply කරපු color එක අපේ එක කොටසකට නැත්නම් gradient එකේ එක කොටසකට මේ විදිහට apply වුණා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාට පුළුවන් මේ අනිත් color stop එකත් මේ විදිහට double click කරලා එතනින් ඔයාට ගැලපෙන වර්ණයකුත් තෝරලා දෙන්න. උදාහරණයක් විදිහට මම මෙන්න මේ විදිහේ ටිකක් කහ පාට වර්ණයක් තෝරලා දෙනවා. ඊට පස්සේ මේ විදිහට OK එක දුන්නට පස්සේ මේ විදිහට අපේ fill gradient එක වෙනස් වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඊට පල්ලෙහින් ඔයාට බලා ගන්න පුළුවන් තවත්
මෙතනින් වීල් එකක් තියෙනවා. ඉතින් අපි මේකට කියන්නේ ඇංගියුලර් වීල් එකක් කියලා. ඉතින් මේ ඇංගියුලර් වීල් එක කරකවලා අපිට පුළුවන් මේ ග්‍රේඩියන්ට් එක ඇප්ලයි වෙන දිශාව වෙනස් කරගන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ කලර් වීල් එකේ මේ වෙනකොට තියෙන ඇන්ගල් එක තමයි 90 ඩිග්‍රී ඇන්ගල් එක කියලා කියන්නේ. ඉතින් ඒක නිසා තමයි මෙන්න මේ විදියට තිරසට අපේ ග්‍රේඩියන්ට් එක ඇප්ලයි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ග්‍රේඩියන්ට් කලර් වීල් එක ටිකක් වෙනස් කරගෙන බලන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට වෙනස් පැත්තකට මේ ග්‍රේඩියන්ට් එක ඇප්ලයි වුණා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදියට ඔයාලට ගැළපෙන විදියට මෙන්න මේ ග්‍රේඩියන්ට් එක වෙනස් කර බලන්න මොන දිශාවටද ඔයාගේ ඩිසයින් එක සඳහා මේ ග්‍රේඩියන්ට් එක යූස් වෙන්නේ කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඊට කලින් තියෙනවා මෙන්න මේ විදිහට තව ලීනියර් කියලා පොඩි ඔප්ෂන් එකක්. ඒකට ඉස්සරහින් මේ වගේ පොඩි drop down arrow එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක එක සැරයක් ක්ලික් කරන්න. මෙතනින් අපිට පුළුවන් මේ ග්‍රේඩියන්ට් එක සඳහා සුදුසු මෝඩ් එකක් තෝරන්න. ඉතින් දැනට ඔයාලට පේනවා ඇති මේ සිලෙක්ට් වෙලා තියෙන ලීනියර් කියන මෝඩ් එක. ලීනියර් කියන මෝඩ් එකෙන් වෙන්නේ සරල වශයෙන්ම කලර්ස් දෙකක් ලීනියර් විදියට නැත්නම් රේඛීය විදියට ග්‍රේඩියන්ට් එකකට කන්වර්ට් කිරීම. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් රේඩියල්, ඇන්ගල්, රිෆ්ලෙක්ටඩ් සහ ඩයමන්ඩ් කියන තවත් මෝඩ්ස් කිහිපයක් තියෙනවා. නැත්නම් මෝඩ්ස් තවත් ඉතුරුලා තියෙනවාට 4ක්ම. ඉතින් මේවා ඔයාලට try කරලා බලන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ රේඩියල් කියන එක සිලෙක්ට් කරොත් ඔයාලට පේනවා ඇති දැන් මේ විදියට මේ ග්‍රේඩියන්ට් එක ඇප්ලයි වෙන්නේ සර්කල් එකක් හැඩයට. ඉතින් මේ මැද තියෙන්නේ සර්කල් එකක්. ඊට පිටතින් තියෙන්නේ මේ සර්කල් එකට අයත් නොවන පික්සල්ස් ටිකක්. ඉතින් මේ විදියට ඔයාලට පුළුවන් මේ අදාළ ස්ලයිඩර්ස් පාවිච්චි කරලා මේ සඳහා ගැලපෙන වර්ණ වගේ දීලා බලන්න. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේ කහ පාට වෙනකොට ටිකක් ඩාර්ක් කලර් එකක් මේ විදිහට දීලා බලන්න. එතකොට මෙන්න මේ වගේ ටිකක් එලිගන්ට් මොඩර්න් ලුක් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාගේ ආටිස්ටික් චොයිස් එක මත ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් කොහොම වුණත් අන්නේ විදිහට තමයි අපි ෂේප් ටූල් එකකට අදාළ solid colors සහ gradient colors කියන කැටගරි දෙක පාවිච්චි කරලා මේ fill එක වෙනස් කරගන්නේ. ඉතින් ඊට අමතරව තවත් boxes කිහිපයක් තියෙනවාට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා අපේ pattern box එක. ඉතින් pattern එකෙන් ඔයාලට හැකියාව තියෙනවා විවිධ patterns වගේ දේවල් ඔයාගේ මේ fill එක විදිහට යොදා ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනදී විවිධ textures අපිට බලා ගන්න පුළුවන් මේ Photoshop තුලින්ම දීපු. නැත්නම් ඔයාලට පුළුවන් මේවා පිටතින් import කරගෙනත් ඔයාගේ මේ shape එක තුල use කරන්න. ඉතින් ඒකත් ඔයා මතක තියාගන්න. ඉතින් අපි ගොඩාක් දුරට use කරන්නේ මෙන්න මේ tiles එහෙමත් නැත්නම් solid colors කියන tab එක සහ gradient fill එක තමයි ගොඩක් වෙලාවට අපි මේ shapes කියන aspect එක සඳහා පාවිච්චි කරන්නේ. හරි. ඉතින් අන්න ඒක තමයි fill එක යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මම මේක නැවතත් solid color එකකට shift කරගන්නම්. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දෙවෙනි setting එක තමයි stroke කියන option එක. ඉතින් ඔයාලට පේනවා ඇති දැනටමත් මෙන්න මේ rectangle එකේ මේ විදිහට කළු පාට stroke එකක් add වෙලා තියෙනවා default. ඉතින් ඒක add වෙලා තියෙන්නේ මෙන්න මේ stroke කියන එකේ මෙන්න මේ විදිහට කළු පාට stroke එකක් අපි ලබා දීලා තියෙන නිසා ඉතින් ඔයාලට පුළුවන් මේක එක සැරයක් ක්ලික් කරලා මෙතනිනුත් ඔයාලට කැමති වර්ණයක් වගේ දීලා ඔයාලට අවශ්‍ය විදිහට මේ stroke එකේ වර්ණය වෙනස් කරගන්න. ඉතින් මේ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ස්ලයිඩර් එක හරහා එහෙමත් නැත්නම් මෙතන තියෙන පොඩි drop down එකක් අන්න ඒක හරහා stroke size එක වෙනස් කරගන්න. මෙන්න මේ විදියට ඔයාලට ගැළපෙන විදියට stroke size එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි stroke එක සඳහා සුදුසු pattern එකක් ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වෙනකොට stroke එක add වෙලා තියෙන්නේ linear විදියට එකම line එකක් විදියට තමයි. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් කැඩි රේඛාවක් ඔස්සේ මේ විදියට ලබා දෙන්න. ඉතින් මේ විදියට dot pattern එකක් යටතේ ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ stroke size එක මේ විදියට අඩු වැඩි කරලා බලන්න පුළුවන්. මොන විදියටද මේක ඔයාගේ ඩිසයින් එක සඳහා වඩාත් ගැලපෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඩිසයින් එක ගොඩක්ම ගැලපෙනවා. ටිකක් ඔයා මුද්දරයක් වගේ ඩිසයින් කරනවා නම් නැත්නම් ස්ටෑම්ප් ඩිසයින් එකක් වගේ ඔයා කරගන්නවා නම් මෙන්න මේ වගේ ස්ට්‍රෝක් එකක් මේ සඳහා ගොඩක්ම ගැලපෙනවා. ඉතින් මම ඒ කිව්වේ ටිකක් උදාහරණයක් සඳහා විතරයි. ඔයාලට පුළුවන් මේ අදාළ ස්ට්‍රෝක් වගේ දේවල් මේ ප්‍රොපර්ටිස් වෙනස් කර බලන්න කොහොමද ඔයාගේ ඩිසයින් එක සඳහා මේක ගැලපෙන්නේ කියන කාරණය ගැන. ඉතින් මම මේක නැවතත් මෙන්න මේ විදියට ෆුල් ලයින් එකක් විදියට ලබා දෙනවා. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට තවත් boxes කිහිපයක් තියෙනවා. ඉතින් මේ boxes හරහා අපිට හැකියාව තියෙනවා මෙන්න මේ edges නැත්තම් මේ corners round කරන්න. එහෙමත් නැත්නම් මේ වෙනකොට මේක තියෙන්නේ ඍජු විදියටනේ. ඉතින් අපිට පුළුවන් මේකේ corners අපිට කැමති විදියකට round කරන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඒ සඳහා මෙන්න මේ විදියට
මේ අදාළ බොක්ස් එකක් ගාවට මවුස් එක ගෙනියන්න. එතකොට නැවතත් අපේ මවුස් කර්සර් එක මේ විදියට හෑන්ඩ් අයිකන් එකක් විදියට shift වෙනවා. ඊට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට drag කරගෙන යන්න මවුස් එක. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට අපේ rectangle එකට අදාළ corners round වීමකට ලක් වුණා. ඉතින් මෙතනදී round වෙන්නේ මේ triangle එකේ හැම corner එකක්ම. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් සමමිතික විදියට තමයි මේ හැම corner එකකටම බලපාන විදියට මේ roundness කියන property එක අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ link icon එක හරහා. ඉතින් මේ link icon එක අපි disable කරොත් ඔයාලට පුළුවන් වෙනවා මෙන්න මේ corners වෙන වෙනම adjust කරන්න. උදාහරණයක් විදියට මෙන්න මේ corner එකෙන් අදහස් වෙන්නේ left corner එක. නැත්නම් top left corner එක තමයි මේ box එකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම මේ box එක තියෙන්නේ top right corner එක විදියට. ඒ වගේම පල්ලෙහා තියෙන ඒ කියන්නේ bottom corners දෙකත් අපිට මේ විදියට access කරන්න පුළුවන්. උදාහරණයක් විදියට මට පුළුවන් මෙන්න මේ එක corner එකක් මේ විදියට select කරලා ඒක වෙනස් කරන්න. එතකොට ඒ අදාළ corner එක විතරක් roundness property එක වෙනස් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඇත්තටම ගොඩක් වැදගත් property එකක් සහ option එකක් අපිට මේ shape layers තුල access කරන්න පුළුවන්. ඉතින් ඔයාලට normal conditions යටතේ සාමාන්‍යයෙන් මෙන්න මේ link icon එක enable කරගන්න. ඊට පස්සේ ඔයාලට හැම corner එකක්ම එකම විදියට වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් සරල වශයෙන්ම මොන්න මේ විදිහට තමයි shape layer එකක් වැඩ කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ layer palette එකේ තුලත් මේ artboard කියන section එක යටතේ අපි add කරගෙන තියෙන layer එකට අදාළව layer name එකක් add වෙලා තියෙනවා. ඉතින් මෙතනදී අපි මූලික වශයෙන් add කරගත්තේ rectangle එකක් නිසා මේ shape layer එක මේ වෙනකොට rectangle කියන shape එකට නැත්තම් layer name එකට rename වෙලා තිනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් rectangle එක ඇරෙන්න තවත් මෙන්න මේ අනිකුත් shapes පවා try කරලා බලන්න. ඉතින් උදාහරණයක් විදියට මේ විදියට eclipse tool එක තියෙනවා, triangle tool එක තියෙනවා සහ මෙතන line tool එක වගේ තවත් විවිධ shapes ගණනාවක්ම තියෙනවා. ඔයාට මේ හැම එකක්ම try කරලා බලන්න පුළුවන් මොන විදියටද මේවා ඔයාට පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණය ගැන. හොඳයි. ඉතින් ඔන්න ඔය දේ ගැන තමයි මට මෙන්න මේ shape tool එක ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕන උනේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ අනිකුත් settings වගේ දේවල් adjust කරලා බලන්න කොහොමද තවදුරටත් ඔයාට මේ shape layers නැත්නම් shapes පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. ඉතින් මම දැනට move tool එකට shift වෙලා මම මේ දැන් create කරගත්ත හැම shape එකක්ම අයින් කරගෙන ඉන්නම්. හරි. ඉතින් මෙන්න මේ විදිහට මම හැම shape එකක්ම අයින් කරගත්තා. ඉතින් දැන් අපි කතා කරන්න පටන් ගමු අපේ ඊළඟ tool එක වන gradient tool එක ගැන. ඉතින් අපි මේ gradient tool එක ගැන මේ shape tool එක ඔස්සේ කතා කරා. ඉතින් මේ Photoshop තුල අපිට gradient එකක් වෙනමම add කරගන්න පුළුවන් වෙන tool එකකුත් අන්තර්ගත වෙනවා. ඉතින් ඒකට තමයි gradient tool කියන්නේ. ඉතින් gradient tool එක යොදා ගන්න කලින් මම මේ විදිහට layer palette එකේ පල්ලෙහාටම ගිහිල්ලා අලුතෙන් layer එකක් නැත්නම් blank layer එකක් නිර්මාණය කරගන්නවා. මොකද මේ වෙනකොට මේ artboard එකේ යටතේ කිසිම layer එකක් අපිට බලා ගන්න පුළුවන් වුණේ නැහැ. මොකද මම කලින් මේ ඔක්කොම layers delete කරපු නිසා. ඉතින් මම මේ විදිහට අලුතෙන් blank layer එකක් නිර්මාණය කරගත්තා. හරි. ඊට පස්සේ මම කරන්නේ gradient tool එක access කරනවා. ඒකට වඩා කරන්න තියෙන්නේ keyboard එකේ G අකුර press කරන්න. ඊට පස්සේ මේ විදිහට අපේ gradient tool එක access වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයා මේ විදිහට property bar එක පැත්තට ගියොත් මෙතනදිත් ඔයාට අර shape tool එකේ තිබ්බ වගේම properties කිහිපයක් බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ drop down arrow එක click කරාට පස්සේ ඔයාට කැමති color codes නැත්නම් color gradients මේ විදිහට apply කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට පුළුවන් මෙන්න මේ preview එක සැරයක් click කරොත් මෙන්න මේ color stops වලට අදාළ විවිධ colors වගේ දේවල් apply කරගෙන බලන්න. ඉතින් මම මෙන්න මේ විදිහේ කලින් දුන්න වගේම color එකක් apply කරගෙන ඉන්නම්. හරි. ඉතින් මම මෙන්න මේ විදිහේ color එකක් apply කරගත්තා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති gradient එකේ gradient stops 3ක් මේ විදිහට include වෙලා තියෙනවා. ඉතින් මට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම two way gradient එකක්. ඒ කියන්නේ මට අවශ්‍ය වෙන්නේ stops දෙකයි. gradient 3ක් මට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ මැද තියෙන gradient එක මට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා මම කරන්නේ මෙන්න මේ stop එක අයින් කරනවා. ඉතින් මේ color stop එක අයින් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ සරලවම මෙන්න මේ color stop එක click කරලා මේක වෙනත් අතකට මේ විදිහට ඇදලා දාන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ තිබ්බ gradient එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා
මම මේ සිලෙක්ට් කරපු කලර්ස් දෙක විතරක් මෙන්න මේ දෙපැත්තේ තියෙන ස්ටොප්ස් දෙකට නැත්නම් කලර් ස්ටොප්ස් දෙකට ඇඩ් වුණා. ඔයාට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ විදිහට මම gradient එකක් සිලෙක්ට් කරා. ඊට පස්සේ මෙතනින් okay කියන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ color modes නැත්නම් gradient modes වලට ඔයාගේ default වෙන්න ඇත්තේ මෙන්න මේ linear කියන gradient mode එක. ඉතින් ගොඩක් ලස්සන background නැත්නම් ගොඩක් ලස්සන gradient එකක් ලබා ගන්න ඕන නිසා මම මෙතනදී මේ radial gradient කියන එක ලබා දෙනවා. ඊට පස්සේ වාට කරන්න තියෙන්නේ මෙන්න මේ canvas එකට ඇවිල්ලා මේ කැමති point එකක් click කරගෙන මෙන්න මේ විදිහට drag කරන්න mouse එක. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ linear line එකක් මේ විදිහට add වෙනවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට කැමති position එකකට මෙන්න මේ line එක ඇදගෙන ඇවිල්ලා mouse එක අතාරින්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මේ gradient එක නැත්තම් අපි select කරපු colors තියෙන gradient එක මේ canvas එක තුලට apply වුණා. ඉතින් ඔයා මෙන්න මේ line එක වැඩි කරන්න එහෙම නැත්නම් මේ line එකේ length එක වැඩි කරන්න මේ gradient එක apply වෙන පරාසය මේ විදියට වෙනස් වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ line එක ගොඩක්ම කෙටි කරොත් මෙන්න මේ විදිය පොඩි gradient එකක් විතරයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේම ඔයා මෙතනින් මෙන්න මේ වගේ point එකකින් අල්ලලා ටිකක් වැඩි line පරාසයක් දුන්නොත් ඔයාට පුළුවන් මෙන්න මේ විදියේ ටිකක් ලස්සන ඊට වැඩි ගොඩක් විහිදිච්ච gradient එකක් නැත්නම් ගොඩක් premium gradient එකක් ලබා ගන්න මෙන්න මේ gradient tool එක පාවිච්චි කරලා. හොඳයි. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපි gradient tool එක පාවිච්චි කරලා gradient එකක් නිර්මාණය කරගන්නේ. ඉතින් දැන් ඔයා හිතන්න ඔයාට අවශ්‍ය වෙනවා මෙන්න මේ red color එක සහ black color එක තියෙන position දෙක මාරු කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට අවශ්‍ය වෙනවා මේ red color එක පිටතට දීලා මේ circle එකට black color එක ලබා දෙන්න. ඒ සඳහා ඔයාට පුළුවන් මෙන්න මේ උඩ property bar එකේ තියෙන reverse කියන check box එක click කරන්න. ඊට පස්සේ නැවතත් ඔයා මේ විදියට gradient එක මේ විදියට apply කරොත් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට red color එක දෙපැත්තට apply වෙලා ඒ වගේම black color කියන color එක මේ විදියට මැදට apply වෙනවා. ඉතින් අන්න ඒ විදියට තමයි ඔයාගේ මේ gradient කියන property එක ඔයාට වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඉතින් tools පිළිබඳව අපි අද දවසේ කතා කරන්නේ මෙච්චරයි. දැන් අපි බලමු තවත් එක property එකක් වන adjustments layers පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ සඳහා මම ඉස්සෙල්ලම මෙන්න මේ layer එක delete කරන් ඉන්න. ඊට පස්සේ මම කරන්නේ මට අවශ්‍ය කරන image එකක් මේකට apply කරනවා. මේක මම ඇත්තටම වෙනම tab එකක් යටතේ මේ විදිහට open කරගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ background එක unlock කරගන්නවා. හරි. දැන් මට පුළුවන් මෙන්න මේ image එක සඳහා නැත්නම් මේ bike image එක සඳහා adjustment layer එකක් පාවිච්චි කරන්න. ඉතින් මේ adjustments layers පාවිච්චි කළාට හැකියාවක් තියෙනවා ඔයාගේ image එකකට අදාළ විවිධ properties සහ color corrections වගේ දේවල් සිද්ධ කරගන්න. ඉතින් මම අද කතා කරන්න යන adjustment layer එක තමයි hue and saturation කියන adjustment layer එක. ඉතින් ඔයා කිසියම් හෝ photo editing tool එකක් මීට කලින් පාවිච්චි කරලා තියෙනවා නම් මෙන්න මේ hue and saturation කියන property එක ඔයාලට මතක ඇති. මොකද hue and saturation එකෙන් තමයි අපේ image එකකට අදාළ color intensity එක සහ color code එක වෙනස් කරන්නේ. අන්න ඒ property එක පාවිච්චි කරලා. ඉතින් Photoshop තුල මේ පාවිච්චි කරන hue and saturation කියන property එක එහෙමත් නැත්නම් adjustment layer එක අනිකුත් editing tools වල තියෙන මෙන්න මේ property එකට වැඩිය ටිකක් විතර advanced සහ අපිට ඊට වැඩිය ගොඩක් ලස්සනට අපි image එක color up කරගන්න සහ ඒකේ intensity එක අඩු වැඩි කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ hue and saturation කියන adjustment layer එක අපේ මේ image එක සඳහා පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ යන්න layer palette එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ පොඩි රවුමක icon එකක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක එක සැරයක් click කරන්න. ඊට පස්සේ අපිට access කරන්න පුළුවන් adjustments layers මේ විදිහට අපිට categorize කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ hue and saturation කියන එකනේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට hue and saturation කියලා adjustment layer එක display වෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ සරලවම මේක එක සැරයක් click කරන්න. හරි. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ layer palette එක තුල hue and saturation කියලා adjustment layer එකක් මේ විදිහට add වුණා. ඒ වගේම තමයි ඔයා properties panel එකට ගියොත් මේ විදිහට මේ hue and saturation කියන adjustment layer එකට අදාළ විවිධ properties මේ විදිහට තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්.
ඉතින් ඔයාලට දැන් සරලව කරන්න තියෙන්නේ මෙන්න මේ ස්ලයිඩර්ස් වගේ දේවල් වෙනස් කරලා මෙන්න මේ ඉමේජ් එකේ කලර්ස් වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන එක. ඉතින් ඔයා හිතන්න මට අවශ්‍ය වෙනවා මෙන්න මේ ඉමේජ් එකේ නැත්තම් මේ බයික් ඉමේජ් එකේ මේ බයික් එකේ තියෙන ඔරෙන්ජ් කලර් එක වෙනත් කලර් එකකට shift කරන්න. ඉතින් ඒ සඳහා ඔයාට මෙන්න මේ hue and saturation කියන property එක යටතේ තියෙන මේ hue කියන slide එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මම මේ hue කියන slide එක මේ විදිහට වෙනස් කරගනිද්දී ඔයාට පේන වෙති මෙන්න මේ විදිහට මේ බයික් එකේ තියෙන කලර් එක එන්න change වෙනවා විවිධ කලර්ස් වලට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට සරල වශයෙන්ම ඔයාට අවශ්‍ය කරන ඉමේජ් එකක කලර්ස් වගේ දේවල් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඔයාට පේනවා ඇති මම මේ විදිහට මේ hue කියන ස්ලයිඩ් එක වෙනස් කරද්දී මෙතනදී මේ සමස්ත ඉමේජ් එකේම කලර්ස් වෙනස් වෙනවා. ඉතින් මට මේ කලර් එක වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ මේ බයික් එකේ තියෙන තැඹිලි පාට වර්ණය විතරයි. මේ ස්කයි බෑග්ග්‍රවුන්ඩ් එක මට නොවෙනස්ව තියාගන්න ඕන මෙන්න මේ නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකක්ම විදියට. හරි, ඊට පස්සේ මම කරන්නේ මට අවශ්‍ය වෙන්නේ ඉතින් මෙන්න මේ තැඹිලි පාට කොටස විතරයිනේ. ඉතින් ඒ සඳහා මම කරන්නේ මෙන්න මේ property panel එකට ඇවිල්ලා මෙතන තියෙනවා මෙන්න මේ වගේ hand icon එකක්. ඔයාලට පුළුවන් මේක එක සැරයක් ක්ලික් කරන්න. ඊට පස්සේ අපේ mouse එක මේ වගේ color picker option එකකට මාරු වෙනවාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ බයික් එකේ ඔයාට අවශ්‍ය කරන නැත්නම් ඔයාට change කරන්න අවශ්‍ය color එක විතරක් මෙන්න මේ color picker එක ඔස්සේ select කරන එක. ඉතින් මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ color එක. හරි. ඉතින් මම අන්න මේ විදිහට ඒ color එක select කරා. ඊට පස්සේ මෙන්න මේ ස්ලයිඩ් එකෙත් ඔයාට යම්කිසි වෙනසක් වෙනව බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් වෙන්නේ ඇත්තටම මේ ඉමේජ් එක ඇනලයිස් කරලා ඒ අදාළ කලර් එක විතරක් මෙන්න මේ ස්ලයිඩ්ස් ඔස්සේ සිලෙක්ට් කර ගැනීම තමයි මෙන්න මේ බාස් දෙකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් නැවතත් මේ hue කියන ස්ලයිඩ් එක වෙනස් කරලා බලන්න මොන විදිහට දැන් මේක වෙනස් වෙන්නේ කියලා. ඉතින් මම මේක දැන් වෙනස් කරගෙන බලන්නම්. ඉතින් දැන් ඔයාලට පේන්නේ වෙති ගොඩක් සීම්ලස් විදියට මෙන්න මේ බයික් එකට අදාළ කලර්ස් මේ විදියට චේන්ජ් වෙනවා. ඒ වගේම මේ චේන්ජ් වෙද්දි මේ බෑග්ග්‍රවුන්ඩ් එක එහෙමත් නැත්නම් මේ ස්කයි බෑග්ග්‍රවුන්ඩ් එක කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මම මේ විදියට මට පුළුවන් මේ කැමති කලර් එකක් මේකට චේන්ජ් කරගෙන පෙන්වන්න. ඉතින් මෙන්න මේ විදියට මගේ බයික් එකේ කලර්ස් චේන්ජ් වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් සරල වශයෙන්ම මෙන්න මේ විදිහට තමයි hue and saturation එක පාවිච්චි කරලා අපේ බයික් එක නැත්නම් ඕනම ඉමේජ් එකක කලර්ස් වගේ දේවල් වෙනස් කරන්නේ. ඉතින් මම මෙන්න මේ වගේ කොළ පාටක් වගේ දෙන්නම්. හරි, ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන saturation කියලා තවත් ස්ලයිඩ් එකක් තියෙනවා. මේ saturation එකෙන් ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ ඔයා මේ සිලෙක්ට් කරගත්ත කලර් එකට දාලා intensity එක වෙනස් කරන්න. එහෙමත් නැත්නම් මේ කලර් එකට දාලා තීව්‍රතාවය තවදුරටත් අඩු වැඩි කරන්න ඔයාට ඔප්ෂන් එකක් ලබා දීම. ඉතින් saturation එක මිදිරේ වැඩි කරොත් ඔයාට පේනවා ඇති මේ green color එකට අදාළ intensity එක ගොඩක් වැඩි වුණා. ඒ වගේම green color shades තවත් මේ image එකේ තියෙනවා නම් අන්න ඒ areas නොත් මේ විදිහට මතුවෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේ විදිහට saturation එක අඩු කරන්න. ඉතින් saturation එක මේ විදිහට බිඳුවටම වගේ අඩු කරොත් නැත්නම් ඍණ 100ටම වගේ අඩු කරොත් ඔයාට පේනවා ඇති අපි මේ select කරපු වර්ණයට අදාළ shade එක සම්පූර්ණයෙන්ම වගේ අයින් වෙලා යනවා නැත්නම් hide වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ saturation එක සාමාන්‍ය අගයක මේ වගේ පවත්වා ගන්න ඔයාගේ image එකට ගැලපෙන විදිහට. ඒ වගේම තමයි මේ lightness කියන slide එකෙන් ඔයාට පුළුවන් ඔයා මේ select කරගෙන තියෙන color එකට අදාළව darkness එක සහ lightness එක අඩු වැඩි කරගන්න. ඉතින් ඔයාට පේන්නේ මම මේ lightness කියන එකේ ගොඩක්ම අඩු කරගෙන යද්දි මෙන්න මේ green area එක තවදුරටත් අඳුරු වෙනවා. ඒ වගේම තමයි lightness එක වැඩි කරාට පස්සේ මේ green ගතිය අඩු වෙලා ගොඩක්ම සුදු පාට වර්ණයකට හැරෙනවා. මෙන්න මේ ස්ලයිඩ් එක අඩු වැඩි කරද්දී. ඉතින් සරල වශයෙන්ම මෙන්න මේ විදිහට තමයි අපි hue and saturation කියන ඇඩ්ජස්ට්මන්ට් එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය කරන ඉමේජ් එකක තියෙන කලර්ස් වගේ දේවල් වෙනස් කරන්නේ සහ ඒකේ තියෙන ඉන්ටෙන්සිටි එක කලර් ඉන්ටෙන්සිටි එක අඩු වැඩි කරගන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තවත් ඔප්ෂන් එකක් තියෙනවා colorize කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ check box එක ක්ලික් කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ සමස්ත ඉමේජ් එකම color up වෙනවා. අපි අන්න ඒ check box එක enable කරොත් ඉතින් දැන් ඔයාලට පුළුවන් සමස්ත ඉමේජ් එකටම කැමති color එකක් මේ විදිහට දෙන්න, saturation එක වැඩි කරන්න, lightness එක අඩු වැඩි කරලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඔයාලට කරගන්න පුළුවන්. මෙන්න මේ hue and saturation කියන ඇඩ්ජස්ට්මන්ට් ලේක හරහා. ඉතින් ඔයා දැකලා ඇති සමහර ඩිසයින්ස් වලදී වගේ මෙන්න මේ වගේ ටෝන් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට පුළුවන්
ඔයාගේ ඩිසයින් එකට ගැලපෙන පරිදි ගැලපෙන විදියට මෙන්න මේ වගේ කල එකක් යොදාගෙන බලන්න මොන විදියටද මේක ඔයාගේ ඉමේජ් එකට ඇප්ලයි වෙන්නේ කියලා. හොඳයි. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් අපි ප්‍රධාන වශයෙන්ම කතා කරා Adobe Photoshop කියන මෘදුකාංගය තුල අපි ගොඩක්ම නිරන්තරයෙන් පාවිච්චි කරන ගොඩක් වැදගත් tools කිහිපයක්ම පිළිබඳව. ඉතින් මේ වගේම තමයි අපි වීඩියෝ එකේ අවසානයේදී hue and saturation කියන ගොඩක් වැදගත් adjustment layer එකක් පිළිබඳවත් කතා කරනු ලැබුවා. ඉතින් අපි ලබන සතියේ වීඩියෝ එක ඔස්සේ අනිවාර්යයෙන්ම අපිට මේ කතා කරන්න ඉතුරු වෙච්ච adjustments layers ගැනත් අනිවාර්යයෙන්ම කතා කරමු. ඉතින් මම හිතනවාද මේ වීඩියෝ එක ඔස්සේ ඔයගොල්ලෝ දේවල් ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම අද අපි මේ කරපු activities අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගෙදරදීත් අනිවාර්යයෙන්ම එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. ඒ වගේම තමයි academy එකෙන් ඔයගොල්ලන්ට ලබා දෙන activities සහ assignments නොත් අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් අපි ලබන සතියේත් හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. ඔයගොල්ලෝ හැමදෙනෙක්ටම සුබ දවසක්.